ආයුබෝවන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන පාර කියන තාරුකා වැඩසටහන ආරම්භන ඔබ සියලු දෙනාටම ඔබ දන්නවා හැමදාමත් සඳුදා උදෑසන 8 වෙද්දී ඔබේ ආලින්දයට අපි පැමිණෙන්නේ ඔබේ ජීවිතයේ බොහොම සාර්ථක අරමුණක් කරා යන ඔබ දිරිගන්වන්න ඒ වගේම ඔබට යම් විදියක ශක්තියක් ලබා දෙන්න ඔබගේ මනස ශක්තිමත් කරන්න ඔබගේ ඉලක්කය ජය ගන්න අපට හැකි පමණින් ඔබට ඒ දායකත්වය ලබා දෙන්න. පාර කියන තාරුකා වැඩසටහන හැමදාම ජ්‍යොතිර්විද්‍යාව විශ්වාස කරන ඔබගේ ජීවිතය සාර්ථක කර දෙන්න අප වෙහෙස මහන්සියලා කටයුතු කරනවා. ඉතින් එතුමන් වසර ගණනාවක් තිස්සේ ඔබගේ අභිවෘද්ධිය උදෙසා එතුමන්ගේ වටිනා දැනුම ඔබ වෙනුවෙන් කැප කරනවා. ලංකාවේ දක්ෂ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙක් එපමණක් නොවේ සාර්ථක අනාවැකි පළ කරන්නෙක් ඔබගේ විශ්වාසයේ ගෞරව ආදරය දිනාගත්ත බොහොම දක්ෂ ජ්‍යොතිර්වේදියෙක්. ඉතින් අපි එතුමන්ව අද දවසේදී බොහොම ආදරෙන් යුතුව ගෞරවයෙන් යුතුව පිළිගන්නවා ආචාර්ය මංජුල ප්‍රේස් මහත්මයා. ආයුබෝවන්. ආයුබෝවන්. මංජුල ප්‍රේස් මහත්මයා වැඩසටහන ආරම්භයේදී මම හිතුවා මේ පොදු ප්‍රශ්නයක් ඔබතුමන්ට ඉදිරිපත් කරන්න. මේ එතන අපි සාමාන්‍යයෙන් දන්නවා මේ හැමෝටම අවස්ථාව නැහැනේ ඔබතුමන් මුණ ගැහිලා මේ කේන්දර සටහන පරීක්ෂා කරගන්න. ඉතින් ඒක නිසා විවිධ අය විවිධ ජ්‍යොතිර්වේදීන් ගාවට යනවා. ගිහිල්ලා මේ Tamanගේ කේන්දර සටහනේ මත මේ වේලපත් කඩ මේක බලා ගන්නවා. බලාගෙන තීරණය කරගන්නවා මේ කාලේ මට කොයි වගේද මම කොයි විදිහටද කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ මේ සමහරලාට තව එතනින් හිතට බොහොම සාර්ථක පිළිතුරක් ලැබුණ නැති වුණොත් ආයෙ ටික කලකින් ගිහිල්ලා ආයෙ වෙන ජ්‍යොතිර්වේදියෙක් ළඟට මුණ ගැහෙන්න ගිහිල්ලා මේක බලා ගන්න. දැන් මෙහෙම සාමාන්‍ය වසරක් දෙකක් ඇතුළත කීප වතාවක් කෙනෙක් Tamanගේ වේලපත්කට එහෙමත් නැත්නම් මේ කේන්දර පිටපත බලාගත්තොත් ලැබෙන්නේ විවිධ වූ පිළිතුරු. එතකොට මංජුල ප්‍රශ්නත් දැන් කෙනෙක් විශ්මයටපත් වෙනවා. දැන් මේ මොකද්ද මේ මට වෙන්නේ මට දැන් එක්කෙනෙක් කිව්වේ එක කාලෙකදී මේ දෙයක්. තව වසරයකට පස්සේ කියනවා තව මේ වගේ දෙයක්. ඊළඟට තවත් වසරකින් මට මේ වගේ දෙයක් කියනවා. ඉතින් මේ தත්ත්වය අපි කොහොමද කෙනෙක්ට මේ වගේ ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් ඒක නා හිතන්න බලා එක්ක ජ්‍යොතිර්විද්‍යාව වැරදි එහෙම නැත්නම් මේ ජ්‍යොතිර්විද්‍යාව ඉදිරිපත් කරන අය බොරු කියන්නේ. මෙහෙම ප්‍රශ්නයක් කෙනෙකුට නැහුනොත් කොහොමද ඒක විසඳගන්නේ? සුබ දවසක්. සුබ සතියක්. සුබ දැසනක්. ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා ෂාන් ඔය ප්‍රශ්නෙට ටිකක් දිගු පිළිතුරක් තමයි දෙන්න වෙන්නේ. කෙටි පිළිතුරක් දුන්නොත් ඕක සාධාරණීකරණය වෙන්නේ නැහැ. ගම් යුරක් ගාවට ඔබ හරි මම හරි කවුරු හරි ගියොත් ගම් යුරේ ගංගාව දෙස බලාගෙන හිටියම දකින්නේ ලස්සනට ගලාගෙන යන වතුර පාරක්. ගම් යුරේ හිටියට අපි ගඟේ ගැඹුර දකින්න හම්බෙන්නේ නැහැ. ගඟට බහින්න ඕන ගැඹුර දකින්න. ඔරුවකින් නැත්තම් බෝට්ටුවකින් නැත්තම් පාරුවකින් ගඟ තරණය කරන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ තරණය කරන්න තියෙන තොටුපළවල් එක තොටුපළක් නෙමෙයි ඉන්නේ ගඟකට. ගම් යුරු ගම් තොටුපළවල් ගණනාවක් තියෙනවා ගඟක් දිගේ බලනකොට. එතකොට ඒ ගම් යුරෙන් ඕනම කෙනෙකුට ඔරුවකින් පාරුවකින් ගඟ තරණය කරන්න පුළුවන්. නමුත් කිමිදෙන්න පීනන්න හැමෝටම බෑ. එගොඩ මෙගොඩ පීනන්න කිමිදෙන්න පුළුවන් වෙන්නේ බොහොම පොඩි දෙනෙකුට පමණයි. ජ්‍යොතිර්විද්‍යාව සහ ජ්‍යොතිර්වේදියා කියන කෙනාත් අන්න ඒ වගේ ඕන තරම් තොටුපළවල් තියෙන්න පුළුවන්. නමුත් හැමෝන්ටම ගඟේ කිමිදෙන්න ගඟේ පීනන්න බෑ. ඒ වගේ තමයි ජ්‍යොතිර්වේදීන්ව ගත්තම බොහොම පොඩි දෙනාටයි කිමිදෙන්න සහ පීනන්න පුළුවන් වෙන්නේ ඒ අය දන්නවා ගඟේ ගැඹුර තරම. ඉතින් කොයිතරම් තොටුපළවල් තිබුණත් එගොඩ මෙගොඩ පාරු ඔරු භාවිතා කරන ගියත් හා සමානයි මේ ජ්‍යොතිර්විද්‍යාව සහ ජ්‍යොතිර්වේදීන්. ගණනාවක් ඉන්නව රටේ ජ්‍යොතිර්වේදීන්. ඒ අයගේ තියෙනා වූ බුද්ධි මට්ටම, ඒ අය ලබා ගත්තා වූ පරිණතභාවය, පෙරපුරුද්ද, දැනපුරුද්ද, දැකපුරුද්ද, කලපුරුද්ද, පළපුරුද්ද සමග මේ තමන්ගේ ශාස්ත්‍රය එන තමන් ළඟට එන කෙනාට
බෙදා දෙනවා. මේක තව විදිහකට ගත්තොත් එහෙම ඈත ඉතිහාසයක් තියෙන ජ්‍යොතිර් විද්‍යාවේ මම හැමදාම කියනවා වගේ ෂාන් මේ ජ්‍යොතිර්වේදියාට තුන්වෙනි ඇසක් අවශ්‍යයි. මේ තුන්වෙනි ඇසෙන් බැලුවේ නැත්තම් හරවත් සාරවත් දෙසට අපිට හැරෙන්න බෑ. හරවත් සාරවත් දෙසට හැරිලා හරියාකාර දේවල් දැන අඳුරගෙන පලාපල කියන්න තුන්වෙනි ඇසක් අවශ්‍යයි. තුන්කල් දකිනා එකම ඍෂිවරයා තමයි ජ්‍යොතිර්වේදියා. තුන්කල් දකිනවා. ඒ වගේම තමයි මට මේ වෙලාවේ එක දෙයක් මේ සිහියට එනවා. ධම්මචක්ක සූත්‍රේ. මේ සූත්‍රයේ එක තැනක තියෙනවා චක්කුම් උදපාදි ඥානං උදපාදි ප්‍රඥා උදපාදි විඥා උදපාදි ආදී බුද්ධි මහිමය අවස්ථා පහකට බෙදලා බුදුදහමේ පෙන්නනවා. කෙනෙක් පියවිය ඇසින් දකිනවා, ඥානයෙන් දකිනවා, ප්‍රඥාවෙන් දකිනවා. මේ ආකාරයට විග්‍රහ කරන්න පුළුවන් මේක. ඒ වගේ ශාන් මේ එක කෙනාගේ ඥානය, ප්‍රඥාව සහ පෙර භවයන් වල නම් එන හුරු පුරුද්ද එක තමයි මේ ශිල්පයේ වර්ධින තැන් ඇති වෙන්නේ. ඒ නිසා තමයි හැමතිස්සෙම ජ්‍යොතිර්වේදියා කේන්ද්‍ර දසදහසක් පරීක්ෂණයට භාජනය කිරීමෙන් ලබා ගන්නා වූ දැනුම, පොතපත පරිශීලනයෙන් ලබා ගන්නා වූ දැනුම සහ ගුරුවරයාගෙන් ලබා ගන්නා දැනුම, වටපිටාවෙන් ලබා ගන්නා වූ දැනුම ආදී සියල්ල තුලින් ශක්තිමත් සන්නද්ධ වෙලා පලාපල කියන්න ඕන කියන එක හැමතිස්සෙම අපි සමාජයට කියන්නේ. එතකොට ශාන් මේ එක් පුද්ගලයාගේ බුද්ධි මට්ටම අනුවත් මේකේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. සහ එක් ජ්‍යොතිර්වේදීන් එක් ක්‍රමවේද ඔස්සේ පලාපල කියනවා. දැන් බී.වී. රාමන් පඬිතුමාගේ ක්‍රිෂ්ණමූර්ති කියන ක්‍රමය අනුව පලාපල කියන්න පුළුවන්. එතකොට මං ගොඩක් විශ්වාස කරනවා නාඩි ජ්‍යොතිෂය. නාඩි ජ්‍යොතිෂ ක්‍රම ඔස්සේත් පලාපල කියන්න පුළුවන්. වින්සෝස්තරී දසාක්‍රමය අනුව දසාවේ භුක්තිය මහ දසාව, මහ දසාවේ භුක්තිය අන්තර් දසාව, අන්තර් දසාවේ භුක්තිය විදසාව, විදසාවේ භුක්තිය ප්‍රාණ දසාව ආදී ගංගාවක අතු බෙදිලා යන ආකාරයට කුඩා අංශු වලට කඩලා පලාපල කීමේ හැකියාවකුත් තියෙනවා. අපි කේන්ද්‍රයක් අතර ගත්තම පුද්ගලෙක්ගේ කේන්ද්‍රය ප්‍රථමයෙන්ම අපි බලන්නේ පුද්ගලට ආයුෂ තියෙනවද කියන එක. ශාන්න අවුරුදු 40 දී රජ වෙන්න තියෙන කේන්ද්‍රය අවුරුදු 40 දී රජ වෙන්න තියෙන යෝගයක් තියෙනවා. නමුත් ආයුෂ 33යි තියෙන්නේ. 40 දී රජ වෙන්න තියෙනවා. ඔහුට ඒ රජකම ගැන කියන එක මගේ වචනයත් අපත යන කාලයත් ශ්‍රමයත් අපත යන කාරණාවක්. ඊළඟට ඒ ආයුෂ හොඳ නම් පුද්ගලයාගේ ඒ පුද්ගලයාගේ කේන්ද්‍රය අපි වෙන් කරනවා. කොහොමද වෙන් කරන්නේ? මොකකටද? මෙයාට අනාගතයේ දකින්න පුළුවන් වෙන්නේ ඥාණයෙන්ද? ලෞතර සාම්‍ය සම්බුදු පියාණන් වහන්සේ අතීත අනාගත වර්තමානයේ දැක ඊ타ත්ම අද තියෙන විද්‍යාවට සමකාලීන යන ආකාරයට බණ දේශනා කරා එදා. දේවල් කියලා දුන්නා. අද විද්‍යාවටත් බැරි වෙලා තියෙනවා මේ දේවල් බොරු කියන්න. මොකද එදා ලෞතර සාම්‍ය සම්බුදු බුදු පියාණන් වහන්සේ දෙසු ධර්මයේ තුල දේවල් තමයි අද සිද්ධ වෙමින් පවතින්නේ. එතකොට ඒ තාමත්ම පියුතුරු ඥාන යෝගයක් තිබුණා බ්‍රහස්පති කටකේ උච්ච රාශියක ඉඳලා ඊටමත් ප්‍රබල ඥාන යෝගයකින් තමයි ලෞතර බුදු පියාණන් වහන්සේගේ උප්පත්තිය සිදු වෙන්නේ.
ඒ ඥානයෝගී නිසා එදා තුන් ලෝකෙටම ධර්මයේ දේශනා කරා. ඒක ඥානියෝ එයින් 100න් එකක්වත් නැහැ අපිට 10කින් එකක්වත් නැහැ මේ මෙලොව උපදින අනිත් සත්වයාට මිනිසුන්ට. නමුත් අපිට වෙන් කරගන්න පුළුවන් මොහු ඥානීය මුල් කරගෙන ධනිය උපයනවා කියලා. තව කෙනෙක්ගේ කේන්දරයක දකින්න පුළුවන් මේ පුද්ගලයා රජයට සම්බන්ධව රාජ්‍ය අමාත්‍යවර තත්ත්වයකට පත් වෙලා දේශපාලන කරලිය පිළුම් ගහලා ධනීය බලය ලබාගෙන ජීවිකාව ගෙන යන රාජයෝග වලින් උප්පත්ති ලැබූ පුද්ගලෙක්. ඒත් අපි එයා වෙන් කරගන්නවා. අපි කියනවා ෂාන් කුඩා කාලයේදීම මේ දරුවාගේ පාසල් ජීවිතයේ අවසානයේ ඔහු උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවත් සමහර අය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිධාරීන් වෙලා පසුව හැරෙන්නේ දේශපාලනයට. එහෙම නැත්නම් යම් අධ්‍යාපනයකින් පසු දේශපාලන විද්‍යාව ඉගෙනගෙන මොහු දේශපාලනයත් එක්ක ඉදිරියට ඇවිල්ලා රටේ ඉන්නා වූ මැති ඇමති සහ උත්තරීතර ආයතනයේ පාර්ලිමේන්තුව තරණය කරමින් මොහුගේ අනාගත ජීවිකාව මේ ආකාරයට ගෙනියනවා කියලා. ඔය දෙකම නැතිව තවත් අපි දකින්න කේන්ද්‍රයක තියෙන්න පුළුවන් ෂාන් මොහු මහා පරිමාණ යාන වාහන ගෙන්නන මහා පරිමාණ ව්‍යාපාරවල යෙදෙන මහා පරිමාණ ධනවතෙක් වෙන ප්‍රබල ධනයෝගයක්. කෝටිපතියන් බිහි කරන යෝග 12ක් ජ්‍යොතිෂයේ ප්‍රධාන වශයෙන් යෝග 12ක් මම ඉගෙනගෙන තියෙනවා. යෝග තව ගණනාවක් තිබුණත් ප්‍රධාන වශයෙන් කෝටිපතියන් බිහි කරන යෝග 12ක් මෙවැනි ධනයෝගයක් ප්‍රබල ධනයෝගයක් තිබුණොත් අපි ඒක වෙන් කරගන්නවා. ඊටමත් ධනයෙන් ආද්‍ය සප සම්පත් බහුල සපවත් ජීවිතයක් ගත කරන්නා පුද්ගලගේ කේන්ද්‍රයක් විදියට. අපි ඒ කුඩා කාලයේ ඒ වයින් එකක් දුටුවොත් මම දැකපු සුවිශේෂිතම ප්‍රබල ධනයෝගයක් තමයි ධනස්ථානයයි ලග්නය අතර තියෙනවා ප්‍රබල මහ පරිවර්තන ධනයෝගයක්. ලග්නයයි දෙවැන්නයි ධනස්ථානය අතර මහ පරිවර්තන ධනයෝග දැකලා තිනවා. ලංකාවේ ප්‍රබල රෝහල් හිමි ධනුකුවේරු මහත්තයෙක්ගේ කේන්ද්‍රයක තිබුණා. මට මතකයි තව අදටත් කතාබහට ලක් වෙලා තියෙන ගුවන් යානයකින් සම්බන්ධව කරගෙන අතුරුදන් වුණු මහත්තයෙක්ගේ කේන්ද්‍රයකත් ඔය ධනයෝගය තිබුණා. මහ පරිවර්තන මහ ධනයෝග. ඉතින් ඒ ධනයෝගයක් දුටුවම අපි ඒ කුඩා දරුවාගේ දෙමව්පියන්ට පවසන්නේ මේ දරුවාගේ අධ්‍යාපනය අවසන් වීමෙන් පස්සේ ඔහු යම් පුද්ගලෙක්ගේ යටතේ මැනේජර් කෙනෙක් නැත්නම් ඒරියා මැනේජර් කෙනෙක් නැත්නම් GM කෙනෙක් නැත්නම් DGM කෙනෙක් එවැනි තනතුරු හොබවන්නේ නැහැ. ඔහුගේ ආයතනයක ඔහු ප්‍රබල චරිතයක් බවට පත් වෙලා රටේ ධනවත් පුද්ගලෙක් බවට පත් වෙනවා කියන එක. ඔය අතරේ ෂාන් අපිට දකින්න පුළුවන් නිර්ධන යෝග තියෙන කේන්ද්‍රයකුත්. ලිස්ස වැටෙනවා. කොච්චර උත්සාහ ගත්තත් ප්‍රතිඵල නැහැ. තොප්පියක් හැදුවොත් ඔළුව නැතුව උපදී. වෙස්මූණක් හැදුවොත් ඒකත් එහෙමයි. ඒ වගේ අර මේ මොකක් හරි ඒ කොච්චර උත්සාහ ගත්තත් ඒ පුද්ගලයාට ධනවත් වෙන්න බෑ. ඒ නිර්ධන යෝග නිසා. නමුත් ඕනෑම පුද්ගලයෙකුට මෙලව කර්මය යම් දුරකට උත්සාහයෙන් වෙනස් කරගත හැකි බව බුදු ධර්මයේ සඳහන් වෙනවා. කර්මය යම් දුරකට ඕනම කෙනෙකුට වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි නිර්ධන යෝගයක් තිබුණත් උදේ ඉඳන් හවස වෙනකන් මුට්ට කර ගහලා හරි ජීවිකාව ගෙන යන්න යම්කිසි මුදලක් අතමිටි මොලව ගන්න මේ පුද්ගලයන්ට පුළුවන්. අපි එහෙම අය ඕන්තරම් දැකලා තියෙනවා. ඉතින් ඊට හේතුවක් වශයෙන් අපි ජ්‍යොතිෂය තුලින් දකින්නේ පෙර ආත්ම භවයකදීලාද කරන අකුසල් කර්ම විපාක මේ ආත්මයට අරගෙන ආපු එකයි. නමුත් එවැනි කර්ම කරපු පුද්ගලයන්ට උනත් මෙලවදී ඒ කර්මයෙන් මිදිලා ජීවිතේ ආරම්භයේ බොහොම කටුක දුක්බර ජීවිතයක් ගත කරත් පසුකාලීනව ඒක සපවත් ජීවිතයක් බවට පරිවර්තනය කරගෙන නැගිටින්න පුළුවන් අවස්ථා තියෙනවා. මෙලවදී පින් කර ගැනීම. මෙලවදී පින් කර ගැනීම තුළ අපි බුදුදහමේ කියනවා ditta ධම්ම වේදනීය කර්මය කියලා. මේ කර්මය ඔස්සේ මේ පුද්ගලයාට පුළුවන් මෙලවදී ඒ දුක් ගැහැටෙන් මිදිලා සැප විඳින්න ඔහු කරන කර්මය අනුව.
මේක කර්ම විපාක. ඔක්කොටම වඩා මුල් වෙන්නේ කර්මේ. චේතනම් භික්කවේ කම්මං වදාමි වගේ මම ශාන්ට ගහනවා පාරක්. චේතනාවක් නැහැ පලිගන්න. ඔයාව යහමගට යවන්න කියලා දෙන්නයි ගහන්නේ. මම ගහනවා යටිහිතේ තරහවක් තියාගෙන බිහිලුවට කියලා කියනවා. නමුත් මගේ චේතනාව තියෙන යටිහිතේ වට ගහන්න. ඔය දෙකේ තියෙන ලොකු වෙනසක්. ඒ වගේ මේ පුද්ගලයාට පුළුවන් වෙනවා තමන් කරන්නාවලද කර්ම විපාක කර්මයන් මේ ආත්ම භවයේදී කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැතුව කෙනෙකුට මානසික සුවය දීලා දෙන ධනකට සහභාගී වෙලා පල්ලිය පන්සල අතු ගාලා කෝවිල අතු ගාලා මුදලෙන් බෙරුණ ශ්‍රමයෙන් දායකත්වය දීලා කුසල් රැස් කරගන්න. ඒ කුසල් තුලින් තමන් පෙර භවයේ කරා වූ කර්ම ශක්තියන් දුරු කරගෙන තමන්ගේ ජීවිකාව උසස් තත්ත්වයකට ගෙනීමේ ශක්තිය වාසනාව උදා කරගන්න පුළුවන්. මේ වගේ පුද්ගලයන්ගේ එක් පුද්ගලයන්ගේ කේන්ද්‍ර වෙන් කරගෙන ඔහුට හෝ ඇයට ඔහුගේ ජීවිකාව ගෙන යන්න හරියට කියලා දෙන්න පුළුවන්. දැන් මෙතනදී යම් කෙනෙක් තුල වැරදි අවබෝධයක් ඇති වෙන්න පුළුවන්. මේව සමහර වෙලාවට මේ ඥාන යෝගය තිබුණොත් ඥානින්ම විතරම නෙමෙයි මේ පුද්ගලයාගේ ජීවිකාව ගෙන යන්නේ. ඔහුට ප්‍රබල ධන යෝගයක් නැති වුණත් යම් ධන යෝග තියෙන්න පුළුවන්. එතකොට ඥානීය තියෙන පුද්ගලයාට ධනය ලැබෙනවා. තව කෙනෙක් හිතන්න පුළුවන් ධන යෝග තියෙන කෙනාට ඥානීය නැද්ද කියලා. නෑ. ප්‍රබල වෙන්නේ අංක 1ට වෙන්නේ ධන යෝගය, අංක 2ට ඥාන යෝගයක් තියෙනවා. يعني ඥානයක් තියෙනවා ධන යෝපයන්න. රාජ යෝගයක් තිබුණාම ධන යෝගිකුත් තියෙන්න පුළුවන් ඥාන යෝගියෙත් තියෙනවා. නමුත් අපිට කැපිපෙන්නේ මෙතන රාජ යෝගේ. එහෙමයි. ඉතින් ඒ දේවල් වෙන් කරගත්තම හරියටම ඔහුට හෝ ඇයට හරියාකාර අනාගතය ගැන තුන්කල් දකින ඍෂිවරයා වෙන ජෝතිර්වේදියාට මේව කියලා දෙන්න පුළුවන්. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ඕකයි ෂාන්. අර ගම් යුරකින් මෙගොඩ යන්න තොටුපළවල් ගණනාවක් තියෙනවා වගේ තමයි ජෝතිර්වේදිනුත් ගොඩක් ඉන්නවා. හැමෝන්ටම කිමි දෙන්න බෑ. හැමෝන්ටම එගොඩ පීනන්න බෑ. ඔරුවෙන් පාරුවෙන් යන්න පුළුවන් වුණාට හැමෝන්ටම ඔය සෙල්ලම කරන්න බෑ. ඒ අනුව තමයි ඒ අය විසින් දෙන්නා වූ ලද දැනුම, උපදේශන, පලාපල සහ එතනදී තමයි පුද්ගලයා බුද්ධිමත් විය යුත්තේ. ඇයි? නීති ප්‍රශ්නයක් ආවම තමන්ගේ නීති උපදේශකයා, තමන් අල්ලන ලෝය නීතිවේදී මහත්තයාගේ හිස්ටරි එක, එයාගේ පසුගිය කොච්චරක් නඩු වලට කතා කරලා තියෙනවද, කීයක් නඩු ජයග්‍රහණය කරලා තියෙනවද, ඔහුගේ කතිකත්වය කොහොමද කියන එක බලලා නීතිවේදියා තෝරගත්තම නඩුව ජයග්‍රහණය කරන්න පුළුවන්. වෛද්‍යවරයෙක් ගත්තම ශල්‍ය කර්ම කොච්චරක් කළා තියෙනවද, කොයි කාලයක පරිණතකමක් තියෙනවද, කොයි රෝහලේද සේවය කළා තියෙන්නේ, පෞද්ගලිකව ශල්‍ය කර්ම කරලා තියෙනවද, කීයක් සාර්ථක වෙලාද, කීයක් අසාර්ථක තියෙන කියන එක ගැන බලලා වෛද්‍යවරයා තෝරගන්න පුළුවන්. ඒ වගේ ජෝතිර්වේදියෙක් වුණත් ඒ ඇසින් යම් පුද්ගලයෙක් බලලා තෝරගත්තම එයාගේ ජීවිකාව, එයාගේ ජීවිතේට වාසනාව ආලෝකය ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඒක ජෝතිර්වේදියා පමණක් නෙමෙයි, ඔබත් ඒ සඳහා උනන්දු විය සහ ඔබගේ ඥානීය ප්‍රඥාව වැදගත් වෙනවා. සහ ඔය අතර තියෙනවා ශාන්, ඔය කාව කොයි විදියට තෝරගත්තත් කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන දේත් එක්ක අපි කොයි ආකාරයට ඔක කියලා දුන්නත් වටහා ගන්න බැරි කොටසකුත් ඉන්නවා මේකේ. අපි පිහිය කියලා පෙන්නුවම මිට දැකලා ලීයක්ද කියලා අහන අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ බොහොම අල්පයක් ඉන්න ඕක කිසි ආකාරයක වටහා ගන්න බැරි. ඉතින් ඒකට කිසිම කෙනෙකුට කවදාවත් කිසිම දෙයක් කරන්න බෑ. ඉතින් ඔන්න ආකාරයට ජෝතිර්විද්‍යාව කියන්නේ සත්‍ය ශාස්ත්‍රයක්. පලාපල කිය යුත්තේ බැලිය යුත්තේ ආකාරයට ඒ තුල වර්ධින්නේ කෙසේද කියන එක ඔබට දැන් ඉතා හොඳින් වැටහෙනවා ඇති. ඔබ තෝරාගත්තොත් හරි කෙනා හරි දේ හරි ක්‍රමේ ඒ ඔස්සේ ඔබට ජීවිතේ සාර්ථක වෙයි. මගේ මේ කතිකාවේ වැදගත්කම වෙන්නේ ආධුනික ජෝතිර්වේදියා බලවත් වීමයි. ඔබගේ ඇස පෑදීම මගේ යුතුයකමක්. එක පහනකින් පහන් දහසක් දැල්වන්න පුළුවන් නම් අඳුර අහකට ගිහින්
ලොකු ආලෝකයක් මතුවෙනවා. ඒකයි මගේ වෑයම. මගේ පහනෙන් විතරක් මම එළිය බලාගෙන ඉන්නවට වඩා තව පහන් දසදහසක් පත්තු කරන්නේ මගේ උත්සාහය. ඒ තුල මම නැති කලක ඔබගේ ආලෝකයෙන් තව කෙනෙක්ගේ අඳුර මැකෙයි. මම හිතුවොත් මං ගැන පමණක් ගුරු මුෂ්ටිය මංගාව තියාගෙන මගේ පහනෙන් මං ආලෝකය බලලා නිවිල යනවා කියලා ශාස්ත්‍රය වැළලෙයි. වසර 5000කටත් ඈත ඉතිහාසයක් තියෙන යුග කලියුග ගණනක් පැරණි ඍෂිවරයන් විසින් එදා මෙදා තුර සොයාගත්තා සියලු දේ කැටිකඩ පුස්කොළ පොත්වලටගෙන ඔබට මට අපට දුන් මේ ශාස්ත්‍රය වැලිලා යනවා හානි වෙනවා. ඉතින් මගේ ඈයම ආධුනික ඔබවත් ප්‍රවීණයෙක් බවට පත් කරන්නත් අඳුරේ සිටින පුද්ගලෙක්ව අඳුරෙන් ආලෝකයට ඇද දමන්නත් ජීවිතේ සාර්ථක කර දීමක්. හොඳයි. අපි එතුමන්ගේ වටිනා අදහසත් සමග සූදානම් වෙන කෙටි විරාමයක් සඳහා කාල වේලාව වෙන් කරගන්න. විරාමෙන් අනතුරුව අප බලාපොරොත්තු වෙනවා ඔබගේ ලග්නයට අනුව සතිය කොයි වගේද කියලා කියන්න. විරාමෙන් අනතුරු අපි සූදානම් ඔබගේ ලග්නයට අනුව සතිය කොයි වගේද කියලා කියන්න. මංජුල පිරිස් මහත්මයා සූදානම් වෙමින් සිටිනවා. ඔබගේ ලග්නයට අනුව සතිය කොයි වගේද කියලා ඔබට කියන්න. අපි බලමු එහෙනම් ඔබගේ ලග්නයට අදාළව ඔබට කොයි වගේ කාලයක්ද උදා වෙන්නේ කියලා. මංජුල පිරිස් මහත්මයා කියන්න. මේස රැසින් උපත ලැබූ ඔබට මේ සතිය කොහොමද? ඔබට සරදම් කරන දෛවය සතිය ගැන කුමක් කියාපායිද? සිත කියන දිව්‍ය ලෝකෙයි අපාය මැවෙනවා සති ආරම්භයේ. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා ඕනම කෙනෙකුට තමන්ගේ කර්මය උත්සාහයෙන් යන්දුරකට වෙනස් කරගත හැකි බව. එනිසා දෝ ඔබ සාමයේ මාවත සොයනවා. පරලෝව ගැන හිතනවා. පව් කරන්න නෙමී පව් වලින් මිදෙන්න හිතනවා. ඒ නිසා ඔබගේ මානසිකත්වය යහපත් අතට ඔබට හරව ගන්න පුළුවන් වෙනවා. නැති ජවයක් ඔබගේ සිතෙයි ගතෙයි ඇති වෙනවා. සතුට කෙමෙන් ළඟා වෙනවා. නිදහසේ ඉන්න පුළුවන් වෙනවා. නිදහස ලැබෙනවා. වැඩිහිටියන්ගේ ආදරය කරුණාව ලැබෙනවා. දුර බැහැර ගමනක් යෙදෙනවා. මිතුරෙකු හමු වෙනවා. වාසනාවන්ත සතියක් වෙනවා. මේස රැසෙන් උපත ලැබුව ඔබට. දුරකථන ඇමතුම් දසදහසක් ගලාගෙන එනවා. ඔබ ඍෂිවරයෙක්ද කියලා අහනවා. දවසේ පලාපල ඒ තරමටම ටක්කෙට අපිට හරියනවා කියලා ගොඩාක් කැමතුම් එනවා. අපි ඔබලවත් අනාගතේ ඔබට හරිය දේ කියන්න සජීවීව සම්බන්ධ කරගන්න හිතනවා උත්සාහයක් තියෙනවා. මේෂයෙන් උපත ලැබූ ඔබට සති මැද වෙනකොට ඊටමත් සුබ සතියක් බවට සතිය පරිවර්තන වෙනවා වගේම සතියග ඊටත් වඩා යහපත් සතියක් බවට සතිය පෙරළි. වෘෂභ රැසට කොහොමද මේ සතිය? වෘෂභ රැසෙන් උපත ලැබූ ඔබට තමා ගැන තමන් හිතන ස්ත්‍රීන් සමග කොමල කරන භජනය දාන දමින් පිට හෝ නිදන තැන වෙනත් තැනක සිදුවෙන නිදාගන්න තැන වෙනස් වෙන සුවබර නින්දක් ලැබෙන දිව පිනවන ගමන් බිමන් අධික සතියක්. වාද විවාදයට කෙනෙක් ආවොත් ඔබ නම් මේ සතිය අරින්නේ නැහැ. උන්දව හිස් සති. ප්‍රිය කරනවා වාදෙට. සිත කට දිව ඉල්ලන්නේ මාංශ වලට ගිජු වෙනවා මේ සතිය ඔබ. ඇඟ ගැන හිතනවා. කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිහිල්ලා ඔබගේ ඇඟ හදාගන්න හිතනවා. හදිසි
වියදම් ටිකක් පෙන්වන සතියක් නිසා මොනරු ටික ගැනලා අද දවසට ඕන කරන ප්‍රමාණය පමණක් තියාගන්න. රිය වේගයෙන් පදවන්න එපා. වාහනයකට වාහනයක් ඉස්සර කරන්න එපා. ඕවර්ටේක් කරන්න එපා. රිය අනතුරු පෙන්නනවා මේ සතිය ඔබට. ඔබ මේ සතිය ආරම්භ කරන්නේ තාමත්ම වාසනාවන්ත සතියක් ලෙසින්. සතිය අවසන් කරන්නේ දැහැමි සිතින්. ඒ නිසා මේ සතිය ඔබට සුබ සතියක් යයි මම සිතනවා. මිතුන රැසට කොහොමද මේ සතිය? අත්තමිට සරු වෙනවා. රාජකාරි බහුල වෙනවා. එම රාජකාරි ඔබ සතුටෙන් බාරගෙන කරනවා. සිත් සතුටට කරුණු යෙදෙනවා. නොයෙක් දේ ලැබෙයි කියලා සිතන් ඉන්නවා. ඒ වගේම ලැබෙනවා. 64 මායන් ඇති ස්ත්‍රීන්ගෙන් ආධාර උපකාර ආදරය ලැබෙනවා. නොයෙක් අදහස් ඉෂ්ට සිද්ධ වෙනවා. සති අග අධික වියදම් ඇති වෙනවා. සති අග සිත් තැවුලක්ද කනගාටුවක්ද නියත වශයෙන්ම සිද්ධ වෙනවා. අනුන් කරන වරදකට ඔබ පැත්තක ඉඳලා බිය වෙනවා. ඔබ මිත්‍රයොත් එක්ක ගමනක් යනකොට පළබර ගහක් දැකලා කොබයියෝ වහලා ඉන්නවා දැකලා ගලක් අරගෙන ගහනවා. ගෙඩිත් කැඩෙනවා. ගල ගිහිල්ලා තව යාබද නිවසකට වීදුරුවකට වදිනවා. ඒ ගෙදර අය කැහගෙන එළියට එනවා. ඔබගේ මිත්‍රයයි ගල ගැහුවේ ඔබත් එකට යන ගමන් බියටපත් වෙනවා. යාළුවා පාරේ ඉරි දෙක කපනවා. නීතිය රැහැනට අසු වෙනවා. පොලිස් මහත්තුරු ළඟට එනකොට යාළුවා කරපු වරදට ඔබත් පොඩ්ඩක් තිගැස්සිලා යනවා. මෙන්න මෙහෙමයි බිය ඇති වෙන්න හේතුව. ඉතින් මිතුන රැසෙන් උපත ලැබුව ඔබට සතිය ওই විදිහට ගත වෙනවා. නමුත් ඔබ මේවා ඔළුවට අරගෙන මේවායින් මිදෙන්න තමයි කටයුතු කරන්න ඕන. ඒ සඳහායි අපි මේ උපදෙස් ඕදන් දෙන්නේ. ඔබව වෙනත් පැත්තකට ඇද දමන්න නෙමෙයි. ඔබගේ මව්පියෙක්, ඔබගේ සහෝදරයෙක්, ඔබගේ කල්යාණ මිත්‍රයෙක් හරි ඔබගේ ජීවිකාව ඇදගෙන යන්න හරි ඕදනක් උපදෙසක් පස්සෙන් ඉඳන් දෙනවනම් ඔබට කොයිතරම් පහසු වෙනවද, ලෙහෙසි වෙනවද? කොච්චර අද තරංගකාරී ලෝකයක එකෙක් අභිභාව එකෙක් කපාගෙන කොටාගෙන හරි යන්න වෑයම් කරන උත්සාහ ගන්න රටක ලෝකෙක අපි මම හරි උපදෙසක් මෙහෙම දීම ඔබට කොයි තරම් වටිනේද? රිය අනුතුරු කිව්වම ඔබට පුළුවන් මේ සතිය පුතුලම රිය වේගෙන් පදවන්න නැතුව ඉන්න. ස්ත්‍රීන්ගෙන් කරදර කිව්වම ඔබට පුළුවන් කොලයක්වත් ඉල්ලන්න නැතුව ඉන්න. ඒ වගේ මේ දේවල් වලින් ගැලවෙන්න මේ දෙන වදන් ඔබට කොයි තරම් වටිනේද?